ආයුබෝවන් කියලා ආරම්භයක් ගන්නට වඩා කැමති. අපි පවත්නික නව දිගුවක් අලුත් වර්ෂන් එකක් හොයන්න පටන් ගන්නවා කියන්නේ. අපට අවශ්‍ය සංගීතයේ ලේබල් කෙනෙක් එපිටකින් සුජාත නව දිගුවකට වැළපිල්ලක් නිර්මාණය කරන්නේ. මේ වන්විත නාද සිතංකනේ Call of Music. නූතන ගීත රස විඳින සමාජ හා දේශපාලන විමසුම සමගින් විඳින්න එන්න. මේ තාලයේ ලස්සනම කාලය Call of Music. සංගීතයේ එහෙම නැත්තම් මේ මියුසික් අපේ ජීවිතයට ගොඩක් ලං වුණු විෂයක්. මොකද මේ ගීතමය නිර්මාණ තුළ ඔබෙත් මගෙත් සමහර ජීවිත පරිච්ඡයන් අමුවේ ගැබ් වෙලා තියෙනවා. ඒකයි අපි මේ තර සංගීතය කෙරේ ලෙන්ගතු. කෙසේ නමුත් බාල මහලු වැඩිහිටි තරුණ මේ කුමන වර්ගීකරණයට අයතුවත් අප සියල්ලන්ම එකිනෙකාට ආවෙනක විශේෂයෙන්ම ප්‍රිය කරන තාලයේ ගීතයකට දෙයකට සමන් දෙන්න පෙළඹිලා ඉන්නවා. අද වැඩසටහන් ප්‍රවේශය තමයි ඒ විදිහට සමීර ඉදිරිපත් කරේ. මොකද විෂමාකාර මතවාදවලින් අනුවන මානවයාගේ නිර්වචනයට විස්තරයක් ඉදිරිපත් කරන්න සමීර ඔබටත් මටත් නොහැකි. හොඳයි. අද අපි සංවාදය ආරගන්න හදන්නේ බොහෝ දුරට සංගීතය වැඩසටහන් වල කතා බහ ලක්වන මාතෘකා පිළිබඳව. ඒක මොකක්ද කියලා මම දැන්ම කියන්නේ නැහැ. කෙසේ නමුත් බටහිර ආර්ය සංගීත නිර්මාණයන් සඳහා වැඩි කලක් වෙන් ගන්නත් බලාපොරොත්තු වෙනවා. ඉතින් වැඩසටහන ඉදිරියට අරගෙන යන නම් බටහිර සංගීතය ගැන කෙටි විග්‍රහයක් ප්‍රේක්ෂකවම නැලවීම සැලැස්වීම අපේ යුතුයකමක්. ඉතින් අපි කතිකාචාර්ය සුපුන්සී ජයලත් මහතාගේ විමසුමු. ලෝකප්‍රිය කරන අපේ සංගීතය නොහොත් බටහිර සංගීතය පිළිබඳව. බටහිර සංගීතය ගැන කතා කරනකොට මූලිකවම බටහිර ප්‍රදේශයේ රටවල් වල විශේෂයෙන්ම කිතු දහම කේන්ද්‍ර කරගත්තු කියන්නේ ක්‍රිස්තියානි පල්ලි ආශ්‍රිතව සිදු කරනු ලැබූ යාතික ආශ්‍රිතව තමයි මූලිකවම මේ බටහිර සංගීතයේ මූල ආරම්භය සිදු වෙලා තියෙන්නේ. ගොඩක් ලොකු ඉතිහාසයක් බටහිර සංගීතයට තියෙනවා. කාලයක් තිස්සේ පරිණාමය වෙනවා බටහිර සංගීතය. විශේෂයෙන්ම බටහිර සංගීතයේ යුග ගණනාවකට නම් වලින් හඳුන්වනවා. medieval period එක, ඊට පස්සේ baroque period, ඊට පස්සේ classical period එක, romantic period එක, modern period එක යන ආදී වශයෙන්. එතකොට විශේෂ කාරණා ගොඩක් තියෙනවා බටහිර සංගීත සම්ප්‍රදායට අදාළව. ඒ අතරින් ප්‍රධානම කාරණය තමයි බටහිර සංගීතයේ ස්වර ප්‍රස්ථාරකරණය කරන්නේ නිශ්චිත භාෂාවකින් නෙමෙයි. ලෝකේ ගොඩක් රටවල් වල තම තමන්ට අදාළ සංගීත සම්ප්‍රදායන් වලදී ස්වර ප්‍රස්ථාර රචනා කරන්නේ තමන්ගේ භාෂාවෙන්. නමුත් බටහිර සංගීතයේ පොඩි විශ්වීය ස්වභාවයක් තියෙනවා. හේතුව තමයි බටහිර සංගීතයේදී සංකේත ක්‍රමයක් තමයි භාවිත කරන්නේ. කියනවා ලෝකයේ ඕනෑම කෙනෙකුට ඉතා පහසුවෙන් අවබෝධ කරගත හැකි භාෂාවක් බවට බටහිර සංගීතයේ ස්වර ප්‍රස්ථාරකරණය නිසා බටහිර සංගීතය පත් වෙලා තියෙනවා. ඊට අමතරව ගායනයට සහ වාදනයට ඉතාමත්ම සුවිශේෂී තැනක් ලබා දෙනවා බටහිර සංගීතයේදී. ගායනය ගත්තොත් ඉතාම විශාල, දැන් අපි සාමාන්‍යයෙන් අපි එදිනෙදා දකින ගායනයන්ට වඩා දේශීයව අපි දකින ගායනයන්ට වඩා ඉතා විශාල හඬ පරාසයකට බටහිර සංගීතයේ ස්වර දිවෙනවා. දැන් ඔබට උදාහරණයක් විදිහට ගත්තොත් මේ ඔබට පසුබිමෙන් පෙනෙන පියානෝ එකේ ඉතාම විශාල ස්වර පරාසයක් තියෙනවා. ඉතාම ගැඹුරු ස්වර, ඒ වගේම ඉතාම ඉහළ ස්වර. මේ සියලු ස්වරයන් සංකලනය කරගෙන හඬ උත්පාදනය කිරීමක් බටහිර සංගීතයේදී සිද්ධ වෙනවා. ඒ වගේම තමයි පෙරදිග සංගීත සම්ප්‍රදායේ තියෙන ලක්ෂණ වලට වැඩිය බටහිර සංගීතයේදී විශේෂයෙන් එක වරකට එක ස්වරයකට වඩා වැඩියෙන් වාදනය කරන ස්වභාවයක්. ඒ කියන්නේ බහුශබ්දික තාලය කියලා අපි ඒකට කියනවා. ඒ ලක්ෂණයක් බටහිර සංගීතයේදී දකින්නට ලැබෙනවා. ඉතින් අද වෙනකොට බටහිර සංගීතය ඉතාමත්ම දියුණු සංගීත සම්ප්‍රදායක් බවට පත් වෙලා තියෙනවා. ඒ වගේම ලෝකයේ බොහෝ සංගීත සම්ප්‍රදායන් වලට බටහිර සංගීතයේ මූලිකාංග chords, ඒ වගේම counter points, beats ඔය වගේ තියෙන බටහිර සංගීතයේ මූලික කරගෙන ගොඩනැගිච්ච කරුණු කාරණා මත තමයි අද වෙනකොට ලෝකයේ බොහෝ සංගීත සම්ප්‍රදායන් පදනම් වෙලා තියෙන්නේ. ඒ නිසා සාමාන්‍යයෙන් කතාවක් තියෙනවා සංගීතය යන විශ්ව භාෂාවක කියලා. නමුත් මගේ මතය බටහිර සංගීතය යන විශ්ව භාෂාවක කියන එක. බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා එතුමාට එම පැහැදිලි කිරීම සම්බන්ධයෙන්. සියල්ල මුදල් මත යැපෙන යුගයක කළු සුදු දුප්පත් පොහොසත් පෙර අපරදිග. නමුත් මට නම් නොතෙන් දෙයක් නම් කවුරුන්ද ඇත්තට මෙවැනි ආකල්ප ලෝකයට හඳුන්වා දුන්නේ කියලා. අපි ඒ ගැන ඉදිරියට කතා කරමු. නමුත් ඊට කලින් බලමු ඇයි මේ සංගීතය පෙරදිග අපරදිග කියලා වර්ග කිරීම ලක් වෙලා තියෙන්නේ කියලා.
මේ ගැන වඩාත් විග්‍රහ කර ගැනීමට අපි විශාරද පීජී ධර්මසිරි මහතා සම්බන්ධ කරගමු. පෙරදිග සංගීතය සහ බටහිර සංගීතයේ වෙනස ගැන කතා කරනකොට විශේෂයෙන්ම එක සමානකමක් උඩ ඉඳගෙන මත ඉඳගෙන මම ඒ දෙසට යන්න බලන්න. ওই දෙකේම පොදුම කාරණේ තමයි මේක මුල් වෙලා තියෙන්නේ නාද මත. ඒතකොට නාද මත මුල් වෙලා තියෙන මේක සංගීත පද්ධති දෙකේ විශේෂම කාරණය තමයි එක්ක මේ නාද නිපදවීම සංගීත භාණ්ඩයකින් සිදු කිරීම. එහෙම නැත්නම් මේ නාද නිපදවීම කටහඬින් නිපදවීම. ওই දෙක තමයි ප්‍රධාන වෙන්නේ. ඉතින් ඔය දෙක මත තමයි මේක විකාශන වෙලා මේ තියෙන්නේ සංගීත ක්‍රමවල දෙකම. එයින් පෙරදිග සංගීතය කියලා අපි හඳුන්වන මේ උතුරු ඉන්දිය සංගීතය සහ දකුණු ඉන්දියාව ආශ්‍රිත වූ පෙරදිග රටවල මේ දියුණු වූ රාගධාරී සංගීත ක්‍රමයක් විදිහට තමයි ඒක විකාශන වෙලා තියෙන්නේ. ඒතකොට බටහිර සංගීත ක්‍රමයේදී ඊට වඩා හත්පස්ම වෙනස්. නම් දෙකොල්ලම පාවිච්චි කරන්නේ නාදය තමයි. ඒ වගේම බටහිර සංගීතයේදී අර මම කිව්වා පෙරදිග සංගීතයේ මන්ත්‍ර මැද කියලා වගේ බටහිර සංගීතයේ සුප්‍රානෝ ඇල්ටෝ ටෙනර් බේස් කියලා ප්‍රධාන ස්වර පරාසයන් හතරක් පාවිච්චි කරනවා. ඔය වගේ කාරණා අපිට ඉදිරිපත් කරන්න පුළුවන් මේ දෙක අතර වෙනස්කම්. බොහොම ස්තුතියි එතුමාට සාර්ථක විග්‍රහයක් මේ සංවාදාත්මක සංගීතය වැඩසටහන ගෙනාවට. ශිෆාන් වට අවස්ථාවක් තියෙනවා නතර කරපු තැනින් නැවත ආරම්භ කරන්න. ඊට කලින් වට වාගේ ප්‍රශ්නයක් අහන්න පුළුවන්ද? අනිවාර්යයෙන්ම සමහර. මොකද සංගීතය කියන්නේ අපේ ජීවිතේට ගොඩක් ලෙන්ගතු විෂයක් නේ. ඔයාව අපහසුතාවයට පත් වෙන ප්‍රශ්න නෙමෙයි. ඒක නිසා බය වෙන්න එපා. ලංකා ප්‍රධාන මාධ්‍යද, සමාජ මාධ්‍යද, ප්‍රසංග වේදිකාවේදී හෝ අහන්න ලැබෙන්නේ මම අදහස් කරන්නේ වැඩියෙන්ම අහන්න ලැබෙන්නේ බටහිර සංගීතයේද එහෙම නැත්නම් පෙරදිග සංගීතයේ බර අපේ දේශීය සංගීතයේද? ඇත්තම කියනවා නම් අපේ රටේ ජනමාධ්‍ය හොලෝ සමාජ මාධ්‍යවල අපිට ආවේනික අපේම සංගීත ශෛලීන් වලට ලබා දෙන ගුවන් කාලට වඩා වර්තමානයේ ඔවුන් බටහිර සංගීත ආభాෂය ප්‍රචලිත කිරීමට උත්සාහ කරන නේද සමීර්? අනිවාර්යයෙන්ම. මොකද එවැනි දේවල් ලංකාවේ දූපතක අලෙවිකන්න ගොඩක් ලේසියිනේ. හොඳට හිතන්න. ඔබම තීරණය කරන්න. හොඳයි. අපි දැන් කතා කරන්න යන්නේ බටහිර සංගීතය පිළිබඳව. බොහෝ දෙනා ඒ ගැන දන්නවත් ඇති. කමක් නැහැ. අපි තව ටිකක් ඒ ගැන දැනගමු. ඊට කලින් පොඩි විරාමයකට යමු. මේ වන්නිත නාද සිතම් කනේ තාලයේ ලස්සනම කාලය Color of Music. ලෝකයේ සංගීත සම්ප්‍රදායන් බිහිවුණාට පසු ඒවා දියුණු වෙමින් අලුත් දෑ එකතු වෙමින් වර්ධනය වුණා. එහි ප්‍රතිඵලයක් විදිහට විවිධ අනුසාංගික සංගීත ශෛලීන් සමාජගත වුණා. මේ ශෛලීන් අතරින් යුරෝපයේ මෙන්ම ආසියාතික අපි වැඩි කැමැත්තක් ඇල්මක් දක්වන සංගීත ශෛලිය තමයි මේ හිප් හොප් මියුසික් කියන්නේ. ලංකාවෙත් කාලයක් තිස්සේ තරුණයන් අතර බෙහෙවින් ජනප්‍රිය සංගීත ශෛලියක් තමයි මේ හිප් හොප් මියුසික් කියලා කියන්නේ. 1970 80 දශකයේ අප්‍රිකානු ජානමය සංකල්පය මගින් යුරෝපීය පුරා පැතිර ගිය මේ හිප් හොප් සංගීතයේ ඇල්මක් දක්වන ප්‍රධාන කාරණාවක් නම් හිප් හොප් සංගීත ආශ්‍රිත බිහි වූ නැටුම් හා ශබ්ද තාක්ෂණයයි. විශේෂයෙන්ම සමතුලිතයෙන් පිට සමාජ විරෝධය, තරුණ අසහනය වැඩි සමාජීය ගැටලු ලෝකයට ප්‍රකාශයක් ලෙස ඉදිරිපත් කිරීමට මේ හිප් හොප් සංගීතය යොදා ගැනීම නිසා මෙය ලෝකයේ පුරා ජනප්‍රිය වීමට තවත් හේතුවක් වුණා. ඉතින් අපි නදීක ගුරුගේ මහතාගෙන් විමසා දැනගමු මොකද්ද මේ හිප් හොප් හා ඒ විශේෂත්වය මොනවාද කියලා. ලෝකෙ පුරාම විශේෂයෙන්ම දෙවන ලෝක යුද්ධ කාලයෙන් පස්සේ නව උපසංස්කෘතීන් බිහි වෙන්න පටන් ගන්නවා. විශේෂයෙන්ම දෙවන ලෝක යුද්ධ කාලයට පස්සේ යුරෝපය තුල ඇතිවන බරපතල ආර්ථික මිදවැටීම විසින් නව තරුණ ප්‍රවණතාවන් උත්පාදනය කරන පටන් ගන්නවා. ඉතින් ඒ හරහා ලෝකයේ සංගීත ක්ෂේත්‍රය කතා කළොත් එහෙම මේ සංගීත ක්ෂේත්‍රයට ලැබිච්ච බලපෑම ඉතා ප්‍රබලයි. විශේෂයෙන්ම මේ අප්‍රිකානු සංගීත ජාන විසින් ලෝකයේ ඇති කරන ලද සංගීතමය විවිධත්වය විවිධාංගීකරණයන් අති ප්‍රබලයි. දෙවන ලෝක යුද්ධ කාලයට පස්සේ ඇති වෙන තරුණ සංස්කෘතික නැගිටීම් සංස්කෘතික පෙරලියන්
සංස්කෘතික පරිවර්තනයන් වලදී මේ සංගීතය ප්‍රබල කාර්යභාරයක් ඉෂ්ට කරනවා. විශේෂයෙන්ම ඇමරිකානු අප්‍රිකානු නැත්නම් ඇෆ්‍රෝ ඇමරිකන් සම්භවයක් සහිත සංගීත සංස්කෘතිය මා කලින් කිව්වා වගේ ජෑස් සංගීතය, බ්ලූස් සංගීතය, එතනින් ගියයින් පස්සේ රැගේ සහ හිප් හොප්. ඉතින් මේ හිප් හොප් සංගීතය ගැන කතා කළොත් එහෙනම් හිප් හොප් සංගීතය ඇත්තටම ටිකක් එහි ඉතිහාසය ටිකක් අනිත් සංගීත ප්‍රවණතාවන්ට වඩා ටිකක් අදට කිට්ටුයි. 970 දශකයේ 80 දශකයේ තමයි හිප් හොප් සංගීතයේ ප්‍රධාන හැරවුම් ලක්ෂයන් සිද්ධ වෙන්නේ. ඒකත් එක්ක විශාල වශයෙන් බැඳිලා තියෙනවා තාක්ෂණය. විශේෂයෙන්ම DJing කියන සංකල්පය. තැටි DJ තැටි එහෙම නැත්නම් මේ ටෙක්නෝ මියුසික්. ටෙක්නෝ මියුසික් වල මුල් අදියර. විශේෂයෙන්ම ඇෆ්‍රිකා බම්බාට වගේ කලාකාරයෙක් නැත්නම් ගායකයෙක් DJ කෙනෙක් ඔහු භාවිතා කරන මේ සංකල්පය කියන්නේ ස්ක්‍රැචිං කියලා ඔයගොල්ලෝ දැකලා තමයිට මේ තැටිය ස්ක්‍රැච් කරන නැත්නම් හූරන එක. එකවර දෙතුන් වරක් මේක වාදනය වෙන සලසන. ඒකත් එක්ක යම් ආකාරයක වචන ගායනා කිරීම. තාලයක් රහිත නමුත් රිද්මැටිකලි නැත්නම් රිද්මීය වචන ගායනා කිරීම. ඉතින් මේ හිප් හොප් සංගීතයේ තියෙන ඇත්තටම නිව්යෝක් නගරයේ මූලිකවය මේ නිර්මාණය වන්නේ. විශේෂයෙන්ම නිව්යෝක් නගරයේ අප්‍රිකානු තරුණ අප්‍රිකානුවන් නැත්නම් ඇෆ්‍රෝ ඇමරිකන්ස් අප්‍රිකානු සම්භවයක් සහිත ජනතාවක් වැඩිපුර ජීවත් වන බ්‍රොන්ක්ස් වගේ පළාතක තමයි විශේෂයෙන්ම මේ හිප් හොප් සම්ප්‍රදාය හටගන්නේ. තාරුණ්‍ය බොහොම ආදරය මැලවිගත් සංගීත ශෛලීන් අතර මගේ මතය අනුව ප්‍රධාන ස්ථානය මේ රෙගේ වලට වෙන් වෙලා තිනවා. රෙගේ කිව්වම අපිට මුලින් මතක් වෙන්නේ කවුද සමීර්? රෙගේ කිව්වම අපිට මුලින් මතක් වෙන්නේ බොබ් මාලි කියලා හැමෝම දන්නවා. මොකද රෙගේ ලෝකයේ පුරා ව්‍යාප්ත උනේ බොබ් මාලි නිසානේ. අපි වැඩි කතා බහක් නැතුව රෙගේ ගැන හොඳට දන්න පුද්ගලෙක්ගෙන් අපි මේ රෙගේ සංගීතය ගැන දැනගමු. ඔව්. රෙගේ සංගීතය මම කිව්වා වගේ විශේෂයෙන්ම අප්‍රිකානු සම්භවයක් සහිත ජනතාව ඔවුන් ලෝකේ පුරාම විසිරවනු ලබනවා ඇත්තටම අධිරාජ්‍යවාදය විසින් යටත් විජිතවාදය විසින් 1500ට පස්සේ 1490 ගණන් වල ලෝකේ පුරාම කරක් ගහන පොර්චුගීස් ජාතිකයෝ, ස්පාඤ්ඤ ජාතිකයෝ, බෙල්ජියානුවන්, ෆ්‍රන්සුවන්, එංගලන්තියානුවන් මේ ආකාරයේ නානාවිධ ඕලන්දක්කාරයන් නානාවිධ දියුණු යුද බලයක් දියුණු නාවික බලයක් තිබුණු යුරෝපීය ජාතීන් ඔවුන් ලෝකෙ පුරා ගිහිල්ලා ඔවුන්ට වඩා නොදියුණු ජනවර්ග රටවල් අත්පත් කරගන්නවා. ඉතින් අපි ගත්තොත් එහෙම ඔය රැගේ සම්ප්‍රදාය යත් ඇත්තටම 60 70 දශකවල කරලියට එන ප්‍රවණතාවක්. ඒ පසුපස තිබෙනවා අප්‍රිකානුවන්ගේ ඇත්තටම මේ සංකල්පීය වශයෙන් ගත්තොත් එහෙම රැගේ සංගීතයේ ප්‍රධාන කලාප තුනක් තියෙනවා. ඒ කලාපයේ පළමු කලාපය තමයි රැගේ සංගීතයේ පසුපස තිබෙන යම් ආකාරයක දාර්ශනික මතවාදීමේ කලාපය. ඒකට කියනවා රස්තෆාරායි දර්ශනවාදය කියලා. එතකොට දෙවැනි කලාපය තමයි එහි තිබෙන සංගීත කලාපය. දෙවැනි කලාපය තමයි ඒ තුළ තිබෙන ප්‍රාග්ධනමය ස්වභාවය. එහෙම නැත්නම් ප්‍රාග්ධනයේ මැදිහත් වීම. ඉතින් මෙන්න මේ ප්‍රධාන කොටස් තුන රැගේ සංගීතය තුළ තිබෙනවා අපට හඳුන ගන්නට පුළුවන්. අපි මුලින් ගත්තොත් එහෙම මේ රස්තෆාරියානු දර්ශනය කියන එක. ඉතියෝපියානු අධිරාජ්‍යාව හිටපු හයිලි සෙලාසිස් මෙහි යම් ආකාරයකට මූලික සංඝටකයක් හැටියට පේන්නට තියෙනවා. ඉතින් මෙන්න මේ තුළ තියෙන සංගීතමය සංඝටකමය වෙනසක් ඒ තමයි කෝඩ් ප්‍රෝග්‍රෙෂන් එකයි මේක රිද්ම කියන්නේ අපි කියන ස්වර සංගති කෝඩ් ප්‍රෝග්‍රෙෂන් එකයි. අනිත් එක තමයි මේකේ තියෙන රිද්මය තාල ප්‍රාන්තරයන් තාල පද්ධතිය. ඉතින් මෙන්න මේ ඇතුලේ තමයි මේ රැගේ සංගීතයේ තියෙන විවිධ ඒ කියන්නේ අද්විතීය භාවය නැත්නම් අපූර්වත්වය නැත්නම් අනිත් කිසිදු සංගීත සම්ප්‍රදායක නැත්නම් ශෛලියක නොමැති හැඩේ ඉන්නේ. ඉතින් ඇත්තටම රැගේ ගැන කතා කරද්දී දෙන්නෙක් ගැන නම් නොකියම බෑ. දෙන්න තමයි පීටර් ටෂ් සහ බොබ් මාලේ. ඊට පස්සේ මේ දෙන්නා මූලික වෙලා තමයි ඇත්තටම රැගේ සංගීතයේ නව ප්‍රවණතාවය හටගන්නේ.
බොහොම ස්තුතියි නාදික ගුරුගේ මහතා සාර්ථක විග්‍රහයක් ප්‍රේක්ෂක ඔබ වෙත සමීප කරවීම ගැන. අද වැඩසටහනේ වැඩි බරක් හිප් හොප් සහ රෙගේ මියුසික් මත පැටුණා. මක් නිසාද කියනවා නම් මේවා ලෝකේ අමරණීය වන සංගීත ශෛලීන්නේ. පොදුවේ ගත් විට මෙම රෙගේ සංගීතය හා හිප් හොප් සංගීතය අතර වෙන්වෙන් වූ ලක්ෂණ රාශියක් එහෙම නැතිනම් උපසංස්කෘතීන් පවතිනවා. දෘශ්‍යවාදීව ගත්තත් රිද්මය අතින් ගත්තත් හාත්පසින්ම වෙනස් ස්වරූප මෙම ශෛලීන් වල දක්නට ලැබෙනවා. ඔබ පෞද්ගලික අවධානය මේකට යොමු කරනවා නම් ඔබට දැකගන්න ලැබෙවි හිප් හොප් සංගීතයේ ආවේනික නර්තන කලාව. අද ලෝකයේ ජනප්‍රියම නර්තන කලාවක් මේ ඔස්සේ බිහි වී තිබෙනවා. ඒ වගේම ඒ ආශ්‍රිත නිර්මාණ වූ විලාසිතා ආදී ලොකු වෙනස්කමක් දක්නට ලැබෙනවා. ඒ වගේම අපි රෙගේ ස්ටයිල් එක ගැන කතා කරොත් ප්‍රධාන වශයෙන්ම මෙහි රිද්මය සහ කොණ්ඩ මෝස්තර සහ රස්තෆාරියන් ආගම සුවිශේෂී අංගයක් වෙනවා. මෙහි දෘශ්‍ය මාධ්‍ය ගැන කතා කළොත් බොහෝමයක් නිර්මාණයන් වලට යොදාගෙන තිබෙන්නේ සරල ස්වභාවික මිනිස් ක්‍රියාකාරකම්. සමාජ පන්ති ක්‍රමයෙන් මිනිසාව පීඩාවටපත් කර ඇති ආකාරය මෙම රෙගේ මියුසික් වීඩියෝ වලින් අපට දැක ගන්න පුළුවන්. නමුත් අදහස් වලින් මෙම ශෛලීන් දෙකේම යම්තා දුරකට සමානාත්මක භාවයක් දක්නට ලැබුණත් ලෝකයේ සමාජ සාධාත්ම්‍ය වෙන වැඩි කාර්යභාරයක් මේ රෙගේ මියුසික් වලින් සිදුවන යයි අපේ මතය. විරාමින් අන්තතුව මෙම නිර්මාණය මගින් සමාජයට සිදු වූ කාර්යභාර පිළිබඳ වැඩි යමක් දැන ගැනීමට රැඳී සිටින්න අප සමගින් මේ වන්විත නාද සිත්තංකනේ තාලයේ ලස්සනම කාලය Call of Music. විරාමයේ පසු ඔබ නැවතත් එක්වන්නේ කලස් ඔෆ් මියුසික් සමගයි. සංගීතය ගැන හරියටම දැනගන්නට නම් අපි යථාර්ථවාදී සංගීතය පිළිබඳව දැනගෙන සිටිය යුතුයි කියලායි මට නම් හිතෙන්නේ. යථාර්ථය එලෙසම ඉදිරිපත් කරන හැකි වුවත් ඊට සමීප හෝ ඊට ඔබෙන් පවතින නිර්මාණයක් සංගීතය තුළින් මාන හුණුන් කියලා ඔබට හිතෙන්නේ නැද්ද? ඇත්තම අපි මේ සූදානම් වෙන්නේ ඒ පිළිබඳ ඔබට යම්කිසි දැනුමක් ලබා දීමට. අපි ජීවත් වෙන සමාජය බොහෝ විසම සමාජයක්. විවිධාකාර පුද්ගලයන් තමයි එහි ජීවත් වෙන්නේ. ඉතින් අපි මේ මීළඟ සූදානම් වෙන්නේ ගීතෙන්. අපි සමාජයට යම් කිසි බලපෑමක් සිදු කරන්න පුළුවන්ද? පුළුවන් නම් ඒක කොහොමද යන්න පිළිබඳවයි අපි මේ පිළිබඳව අමිල සඳර මහතාගෙන් විමසා බලන්නයි මේ සූදානම. ඇත්තටම ගීතය කියන්නේ මේ ආර්ට් ෆෝම් එකක්. එහෙම නැත්නම් කලා මාධ්‍යයක් විදිහට ගන්න පුළුවන් මාධ්‍යයක්. එතකොට මේ ලෝකේ විවිධ කලා මාධ්‍යයන් තියෙනවා. චිත්‍රපට, චිත්‍රය, ප්‍රාසංගික කලා විදීන් තියෙනවා බොහොමයක්. ඒකට ඒ වගේ අතරින් මේ ගීතය කියලා කියන්නේ සෑහෙන බලපෑමක් මේ ඒ පවතින සමාජයට කරන්න පුළුවන් මාධ්‍යයක් තමයි. ඉතින් ඒක අපිට තේරෙනවා දැන් ලංකාවට වඩා ලෝකයේ ඇතුලේ ගීතය කියන මාධ්‍යයෙන් කොහොම බලපෑමක් වෙලා තියෙනවද කියලා. ඒක ගත්තාම දැන් මෙහෙම පරම්පරාවෙන් පරම්පරාවට මේ සංස්කෘතිය මෙහෙම අනුක්‍රමිකව මෙහෙම ගමන් කරන එකට හිතන්න මේ වගේ කලා මාධ්‍යක බලපෑම කොච්චර වෙනවද? ඒ කියන්නේ දැනුමක් විදියට මේ පරම්පරාව උදාහරණයක් විදියට එක පරම්පරාවක් භාවිත කරන කලා මාධ්‍ය අපි තුමු දැන් අපිට ගීතේනේ මාධ්‍ය වෙන්නේ ගීතය කියන්නේ දැනුම් පද්ධතිය හරි ඒ මොකක් හරි අපි මූඩ් එකක් විදියට නිකන් භාවමය හැඟීමක් විදියට ගන්න හැඟීම ඊළඟ පරම්පරාවට පාස් වෙනවා. ඒක ඊළඟ පරම්පරාවට පාස් වෙනවා. වැඩේ කියන්නේ ලස්සන වැඩේ. ඒ දැනුම මෙහෙම පාස් වෙනකොට ඒක එකම විදිහකට නෙමෙයි යන්නේ. අපි හිතමු දැන් අපිට කලින් පරම්පරාවල අහපු ගීතය වෙනස් වීම එක්ක දැන් ඒ අපේ අම්මලා තාත්තලා හෝ අපේ ඊළඟ කලින් පරම්පරාවේ අහපු ඒ ගීතය හෝ ඒ නාද පද්ධතිය හෝ වචන හෝ මොන හරි දෙයක් අපි දකිනවා. හැබැයි ඒ දකින්න එක අහපු එක අපේ මෙමරි එකේ තියෙනවා මතකේ. හැබැයි අපි ඒකම නෙමෙයි කරන්නේ. ඒකේ ඡායාවක් අපේ පිටිපස්සේ තියෙනවා. එතකොට ඒකත් එක්ක ඒ ඊළඟ පරම්පරාව ගමන් කරන්නේ. හේවණැල්ලක් තියෙනවා. එතකොට අර තේරෙනවද ගීතය කියන එකේ දැන් අපිට විශේෂ වෙන්නේ ගීතය. එතකොට ඒකේ අර සංස්කෘතික බලපෑම කොච්චරද කියලා. අර හේවණැල්ල තියෙනවා නිතරම. ඒ හේවණැල්ලෙන් මෙහෙම එලියක් අරන් ඊළඟ පරම්පරාවට එනවා. මේක ඊළඟ පරම්පරාවට එනවා. හැබැයි මේක එකම විදිහකට නෙමෙයි ගමන් කරන්නේ. ඒක ජෙනරේෂන් එකකින් ජෙනරේෂන් එකට වෙනස් වෙවි වෙන හැඩතල එක මෙහෙම ගමන් කරනවා. හැබැයි අර බලපෑම
කොහොමත් තියෙනවා. ඊළඟ ජෙනරේෂන් එකට යනකොටත් පරණ එකේ හෙවණැල්ල තියෙනවා. හැබැයි ඊළඟ එකට යනකොට අර හෙවණැලි දෙකක්ම ඊළඟ එකට බලපානවා. අන්න ඒක තමයි ලස්සනම වැඩේ මං හිතන්නේ. බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා එතුමාට එම පැහැදිලි කිරීම සම්බන්ධයෙන්. යථාර්ථවාදී සංගීතය පිළිබඳ කතා කරනකොට අපේ අවධානය යොමු යුතු තවත් වැදගත් අංශයක් තමයි විකල්ප සංගීතය කියන කොටස. සම්මුතියෙන් ඔබට යුදෙන. එහෙම නැතිනම් සම්මුතියෙන් බිඳ දමන්නේ. මෙම විකල්ප සංගීත සම්ප්‍රදාය ලංකාවට ඒ තරම් වෘද්ධයක් නම් නෙමෙයි. හැබැයි යම් ගායකයන් හා සංගීත කණ්ඩායම් ළඟයි හොයාගන්න එකත් එච්චර අමාරු නෑ. නමුත් ඔවුන්ගේ ගීත සාමාන්‍ය ජනතාව අතර එතරම් ප්‍රචලිත නොවන මට්ටම තමයි දක්න ලැබෙන්නේ. එම විකල්ප සංගීතය කියලා මේ කෙටියෙන්ම මට අනුව මම කියන්නේ සම්මුතිගත නොවන්නේ මොකද්ද සංගීතය ඒක තමයි විකල්ප කියන්නේ. සම්මුතිගත කියන්නේ සම්ප්‍රදාය කියනවට තවත් අලුත් වචනයක් අලුත් අර්ථකථනයක්. මම කියන්නේ ආවල් සම්ප්‍රදාය මේ සම්ප්‍රදාය කියන මම කියන්නේ සම්මුතියක් ගන්න. ශබ්ද සම්මුතියක් ගන්න. නාද සම්මුතියක් ගන්නේ යම්කිසි බලවිහිුවක් එක්ක. අන්නේ සම්මුතිය කැඩීම තමයි විකල්ප. කියන්නේ ශබ්ද හෝ නාද හෝ සම්මුතිය කැඩීම විකල්ප. එතනින් තමයි ගන්න වෙන්නේ සංගීතයේද ඒක වෙන වචනයක් දෙනවද කියන එක. ඒක ඒ නිර්මාපකයාගේ වැඩක්. සම්මුතිය කැඩීම. හොඳයි අපි කවුරුත් අහලා තියෙනනේ බොබ් මාලේ ගැන මයිකල් ජැක්සන් ගැනයි. හැබැයි ඒ ශිල්පීන් දෙදෙනා ගැන නොදන්න දේවලුත් බොහොමයි. අපි දැන් මේ සූදානම් වෙන්නේ සංගීත ලෝකයේ උඩි යටි කුරු කළ මේ සංගීතවේදීන් දෙදෙනා ගැන අමිල සඳරුවන් මහතාගෙන් විමසා දැනගන්නයි. බොබ් මාලි සහ මයිකල් ජැක්සන් කියන්නේ ඇත්තටම මේ දැන් ඉස්සෙල්ලා අපි කතා කරපු මේ මාතෘකාවට සම්බන්ධයි. කියන්නේ ගීතය මාධ්‍යයක් හැටියට කොහොමද මේ සමාජ පරිවර්තන වලට හෝ සමාජයට කරන්න පුළුවන් බලපෑම ගැන කතා කරොත් මේ දෙන්න සෑහෙන උඩින්ම ඉන්නවා. හැබැයි දෙන්න ඉන්නේ මේ වෙනම පැති දෙකක. බොබ් මාලිව ගත්තොත් එහෙම එයාට තිබිච්ච භාවිතා වෙනස් සහ ජැක්සන්ට තිබිච්ච භාවිතා වෙනස්. දැන් ලෝකේ ඒගොල්ලෝ කරපු වැඩත් එක්ක ඒගොල්ලන්ව නිකන් කැටගරි කරලා තියෙනවා. මේ කාණ්ඩ කරලා තියෙනවා. මේ ජැක්සන් කියන්නේ පොප් කිං වගේ එකක්. බොබ් මාලි කියලා කියන්නේ රෙගේ මියුසික් වල තියෙන ප්‍රධානම අයිකන් එකක්. සහ මේ එයාගේ වචන වල සහ මියුසික් වල තිබිච්ච අර මේ එග්‍රෙසිව් ගතිය සහ ලෝකෙට දෙන්න පුළුවන් නිකන් මැසේජ් එක. ඒ කියන්නේ සමාජයක් විදියට පොදු මහ ජනතාවට දෙන්න පුළුවන් නිකන් සමානාත්මතාවය වගේ හැඟීමක්. එහෙම නැත්නම් හැමෝටම එක විදිහේ තමයි මේ ජීවත් වෙන්න ක්‍රමයකට තියෙන කැමැත්ත සහ හරි අසාධාරණයට මිනිස්සුන්ගේ අසාධාරණයට පල්ලෙහා මිනිස්සුන්ට තියෙන වෙන දේවල් වලට තියෙන අයහපතට තියෙන අකමැත්ත ඒ වෙනුවෙන් පෙනී හිටිය වගේ අදහසක් ලෝකෙ හැදිලා තියෙනවා. ඒතකොට දෙන්න ඉන්නේ තැන් දෙකක. හැබැයි තැන් දෙකක හිටියට මට නම් මේ දෙන්නව සෑහෙන්න මේ සෑහෙන්නම සමානකම් තියෙනවා. මොකද මේ දෙන්නව සෑහෙන්නම ලෝකෙට මේ වෙනකනුත් දැන් ඒගොල්ලෝ දැන් මැරිලා සෑහෙන කාලයක් වෙනවනේ. මේ දෙන්නම් මේ චරිත දෙක දැන් මේ වෙනකොට නැහැ. හැබැයි තාමත් මේකේ ප්‍රවර්ධනයට හෝ සමාජ පරිවර්තනයකට දෙන්න පුළුවන් ඉෆෙක්ට් එක බලපෑම සෑහෙන්න වැඩි. එතකොට එයාටත් අනිත් පැත්තට එන වගකීමක් සහ වගවීමක් මම කරන්නේ මොකද්ද? මම මේ සමාජ මේ එළිය මිනිස්සුන්ට මේ එළිය මිනිස්සුන්ගේ යහපත වෙනුවෙන් දෙයක් කරනවද? එහෙම නැත්නම් ඒක වෙන පැත්තකට හරවනවද කියන එක ඒගොල්ලන්ට බාර. හැබැයි මට හිතෙන්නේ මේ දෙන්නම ඒක ඊටාම හොඳ පැත්තට අරන් තියෙනවා. සහ අදටත් රෙගේ මියුසික් ඇත්තටම මේ ගොඩාක් ජනප්‍රිය වෙන්න හේතුව අයිකන් එක බොබ් මාලි. ඒ වගේම ජැක්සන් ඒ කරපු දේවල් එහෙම බැලුවාම ඒ අයිකන් දෙක ලෝකෙට මාර මේ තද විදිහේ බලපෑමක් කරලා තියෙනවා කියන එක පැහැදිලි කරන්න දෙයක් නැහැ. හොඳටම පේන්න තියෙනවා. සංගීතය කියන්නේ ඒ කිසි දෙයක් නෙවෙයි. අපේ ජීවිතේ අපේ ආත්මය අපේ සිතුවිලි කාර්යයේ සුපන්න කරන මොනවා හැමදේම කාර්යයේ සුපන්න අපි අසාමාන්‍ය කියලා හිතන්නේ මොකද දේවල් කාර්යයේ අපි විශ්වාස කරනවා සුන්දර කාර්යවල අපි ඒවා තමයි ඇතේ ඒ වගේ සම්බන්ධතාවක් අපි සම්බන්ධ ඒ මොකද නාස්තික කරන Color of Music